වීඩියෝ එඩිටින් ගැන ඉගෙන ගන්න ආස ඔයාලට ඔන්න අද මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා Adobe Premiere Pro වල තියෙන නියම ඉෆෙක්ට් එකක් ගැන කතා කරන්න. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් කැමරා එකෙන් hand held shoot කරනකොට අපි ගන්න ෆොටේජ් එක ගොඩාක් වෙලාවට shake එක වැඩි. ඉතින් අපි ඒ shake එක අඩු කරන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ stabilizers. ඉතින් මේ වගේ stabilizer එක සාමාන්‍යයෙන් මිලෙන් අධිකයි හැමෝ ගාම නැහැ. ඒ වගේ අවස්ථාවක අපිට edit එකෙන් පුළුවන් අපේ වීඩියෝ ක්ලිප් එක stable කරගන්න. ඉතින් අපි බලමු කොහොමද Adobe Premiere Pro එකේ අපි එක ඉෆෙක්ට් එකක් පාවිච්චි කරලා අපේ වීඩියෝ ක්ලිප් එක stable කරගන්න කියලා. හරි ඉතින් මම ඔයාලට edit කරලා පෙන්වන්න හදන වීඩියෝ එක අපි Fungus YouTube channel එකට කරපු නිවන නිදා short film එකේ වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් වීඩියෝ ක්ලිප් එක කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේක කැමරා එක ගොඩක් ෂේක් වෙනවා. ඉතින් මට මේ ෂේක් එක නැති කරගන්න තමයි ඕනේ. අපිට ඉතින් ඉතාමත් ලේසියෙන් මේක කරගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කරගන්න කියලා. මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන වීඩියෝ ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා distort කියලා තියෙනවා. ඒකේ පල්ලෙහැම තියෙනවා මෙන්න මෙතන warp stabilizer කියලා. අපිට තියෙන මේ ඉෆෙක්ට් එක drag and drop කරලා අපේ ක්ලිප් එකට අතාරින්න විතරයි. ඉතින් මේක ඇනලයිස් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඉතින් අපි අන්තිමට බලමු කොහොමද අපේ ෆයිනල් අවුට්පුට් එක කියලා. ඔන්න දැන් අපේ වීඩියෝ ක්ලිප් එක ඇනලයිස් වෙලා ඉවරයි. අපි බලමු අපේ වීඩියෝ ක්ලිප් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනව නේද? වීඩියෝ ක්ලිප් එකේ කලින් තිබුණ ෂේක් එක ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් අපිට මේකේ ස්මූත්නස් එක තව මෙතන වීඩියෝ කන්ට්‍රෝල් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා percentage එකක් විදිහට 150ක් තියෙනවා. ඉතින් අපිට මේක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තව options ගොඩක් තියෙනවා. result එක තියෙනවා. ඒ වගේම මෙතන framing එක තියෙනවා, stabilize, crop, auto scale මේ වගේ option ගොඩක් තියෙනවා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් මේ දේවල් ගැනත් ඉගෙන ගමු. මම තව ඔයාලට තව option එකක් කියලා දෙන්නම්. මෙතන result එක තියෙන තැන මෙතන smooth motion කියලා තියෙනවානේ. අපි මේක no motion කියලා කළොත් මොකද වෙන්නේ කියලා බලමු. හරි. no motion කරාට පස්සේ මෙන්න මේ වගේ තත්යකට තමයි වීඩියෝ එක පත් වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම ඔයාලා tripod එකකින් shoot කරා වගේ කැමරා එකේ කිසිම movement එකක් නැහැ. අපි ගන්න කැමරා එකේ කිසිම movement එකක් නැහැ. ඔයාලට පේනවනේ. අන්න ඔය වගේ මැජික් එකක් තමයි මේ warp stabilizer effect එකෙන් වෙන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලා ගාව gimbal එකක් නැහැ කියලා worry වෙන්න එපා. පොඩි shake එකක් තියෙනවා නම් කැමරා එකේ මේ effect එක superior වැඩ කරනවා. එහෙනම් තවත් වීඩියෝෙන් ආයෙ දවසක හම්බෙමු. like කරන්න, follow කරන්න අමතක කරන්න එපා.